ඊශ්‍රායල සහ ඉරානය අතර යුද්ධ ගැටුම ඇවිලි මේ වන විට දින 10ක් ගෙවි ගොස් අවසానයි. මේ අතර මෙම යුද්ධයට තුන්වන පාර්ශවයක් මැදිහත් වෙමින් ඊයේ ඇමරිකාවේ B2 බෝම්බ හෙළන යානා මගින් ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට පහර දෙනු ලැබුවා. මේ සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත බංකර් බස්ටර් බෝම්බ භාවිතා කරනු ලැබූ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර තම රටට ඇමරිකාව විසින් පහර දුණු බව ඉරානයද පිළිගෙන තිබෙනවා. ගුවන්හි පිහිටි ඇමරිකානු ගුවන් කඳුළු තුලින් ගුවන් ගත කළ B2 බෝම්බ හෙළන යානා මගින් මෙම ප්‍රහාර එල්ල කරනු ලැබූ බව තමයි වාර්තා වන්නේ. මෙහිදී ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වන ෆෝඩෝ, නටාන්ස් සහ ඉර්ෆහාන් ප්‍රහාරවලට ලක් වුණා. මෙහිදී සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ. තම ගුවන් යානා ඉරානයට පහර දී නැවතත් නිරුපද්දිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා පවසනු ලැබුවේ. මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම ස්තුතිය පළ කර තිබෙනවා. කෙසේ නමුත් ඉරානය පවසන්නේ තම රටට එල්ල වූ ප්‍රහාරයට ඇමරිකාවට ප්‍රතිප්‍රහාර සූදානම් බවයි. මෙහිදී මධ්‍යධරණී මුහුදේ නවතා ඇති ඇමරිකාවේ නාවික බලයනිය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබන බව ඉරානය විසින් පවසා තිබෙනවා. කෙසේ හෝ අප ප්‍රාර්ථනා කරන්නේ යුද්ධ ගැටුම තුන්වන ලෝක යුද්ධයකට ගමන් නොකර සාමය උදා වේවා යන්නයි.